පසුගිය දිනවල සිදු සෙනසුරු මාරුව නිසා ඔබත් ඉන්නේ බියටපත් වෙලාද? නැත්නම් නිදානයක් පහළ වෙයි කියලා අහස උසට බලාපොරොත්තු පොදිබැඳගෙනද? මතක තියාගන්න. සෙනසුරු හෝ වෙනත් ග්‍රහයක හෝ කිසිම දෙයක් නිකන් දෙන්නේ නැහැ. වාසනාව දෙපාරකට කඩා වැටේ කියලා උඩ බලාගෙන හිටියොත් හැමදාම ඉන්න වෙන්නේ එහෙමම තමයි. මේ කාලේ මට අපලයි කියලා දෑත් බැඳගෙන හිටියොත් වෙන්නේ ඒ ටිකම තමයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? කේන්දරය කියන්නේ මොකද්ද? ඒකෙන් කියවෙන්නේ මොනවද කියලා මුලින්ම දැනගන්න. කේන්දරය කියන්නේ ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශය වගේ එකක්. එහෙම නැත්නම් බැංකු ගිණුමේ ශේෂ පත්‍රය වගේ එකක්. ඔබ විසින් සසරේ කරන ලද කුසල අකුසල කර්ම වල తත්වය අපිට බලා ගන්න පුළුවන් එක විදිහක් තමයි හොඳ ජ්‍යොතිර්වේදියෙකුගෙන් ඔබේ කේන්දරය එහෙම නැත්නම් ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්න එක. ඒ අනුව අපල සපල කාල මොනවද කියලා තේරුම් අරන් කර්මයට ප්‍රතිකර්මයේ ක්‍රියාත්මක කරලා නිවැරදිව ජීවිතයට මුහුණ දෙන එක තමයි සාර්ථක පුද්ගලයෙකු වීමේ පහසුම මාර්ගය. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ පුද්ගලයෙකුට ජීවිතය සාර්ථක කරගන්න පෙරසිට ඍෂිවරුන් විසින් නිර්මාණය කරලා දීපු හරි ලස්සන විෂයක්. මේකෙන් හරි ප්‍රයෝජනය ගන්න නම් ඔබත් අන්තගාමී නොවි ඔබේ ජ්‍යොතිර්වේදියා ලවා මේ ශාස්ත්‍රයේ වටිනා තැන් මැදහත් සිතින් ස්පර්ශ කරන්න ඕනේ. යම් අපල කාලයක් 100%ක්ම මගහර යන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් බලවත් කුසල කර්ම මගින් අපල මගහරවාගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න බැරි කමක් නැහැ. ඒ සඳහා ඔබත් යම් කැපකිරීමක් කළ යුතුයි. සෙනසුරු අඟහරු වගේ නම් වලින් හඳුන්වන්නේ භෞතික ග්‍රහ වස්තුන් මිසක් අපේ අතපය ගන්න මැරෙව නෙමෙයි. උනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා දැනගෙන ගමන යන්න ඔබට උදව් කරන්න අපි සූදානම්. ජ්‍යොතිෂයත් පරපුරෙන් පරපුරට ආරක්ෂා කරගත්ත දේශීය ක්‍රමවේදත් තියාගෙන දුක් විඳින්නේ. අපල ඇති වෙන විදිහත් ඒවට තියෙන ප්‍රතිකර්මත් සරලව අපිට පැහැදිලි කරලා දෙන්න තමයි මේ උත්සාහ ගන්නෙ. වෙන්න තියෙන දේ තමයි වෙන්නේ කියලා විතරක්ම හිතනවා නම් ජ්‍යොතිෂය වගේ විෂයන් ජීවිතේට ගලප ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. යම් අරමුණක් කරා ජීවිතේ මෙහෙවන කෙනෙකුට ජ්‍යොතිෂයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම ප්‍රයෝජන ගත්ත අය සාර්ථක වුණ අය හැමෝටම මේ ගැන කියන්නේ නැහැ. tamun ගොඩ යනවා විතරයි. අපි හදන්නේ ඔබවත් එතර කරන්නයි. පියවරෙන් පියවර මේ ශාස්ත්‍රය සමග කටයුතු කරන ආකාරය කියලා දෙන්නම්. රැඳී සිටින්න අපේ YouTube නාලිකාව සමග.